බොදුබල සේනා සංවිධානය ඊයේ නිවේදනය කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශය අද දින තම නියෝජිතයින් විසින් වටරනු ලබන බවයි. ඒ අනුව කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට අද පෙරවරුවේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. බොදුබල සේනා සංවිධානයේ ස්වාමින් වහන්සේලා එම ස්ථානයට පැමිණියේ පෙරවරු 11ට පමණ. මහත්තුලත් එක්ක අපිට කිසිම කතාවක් නැහැ. බුද්ධ ශාසනය අපිට ගැටලු ටිකක් තියෙනවා. ඒක බුද්ධ ශාසන ලේකම්වරයෙක් සාකච්ඡා කරන්න ආවේ පොලිසියත් එක්ක කිසිම සාකච්ඡාවක් නැහැ අපිට. වහන්සේලා කීප නමකට යන්න පුළුවන්. මෙහෙම ඔක්කොටම යන්න බෑ හාමුදුරුවෝ. බුද්ධ ශාසන ඒක ඔබතුමා තීන්දුව කරන්න ඕනේ නැහැ. ඒක තීන්දුව කරන්න මේක තීන්දුව කරනවා කියලා අපිට. එහෙම තමයි කිව්වේ. පාලිත ලේකම්තුමාව. නෑ මම දන්නේ නැහැ. නෑ මං කියන්නේ මේ පොලිසිය. හතර විරලජ්ජයනේ දෙන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශය කියන්නේ අපි මේක යන්නේ නැතුව වෙන කොහේ යන්නද? පසුව බොදුබල සේනා සංවිධානයේ ස්වාමින් වහන්සේලා අමාත්‍යාංශ ගොඩනැගිල්ලට වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා සහ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. බොදුබල සේනා සංවිධානය එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට විරෝධය පළ කළා. අපි වඩාත් කනගාටුවට පත් වෙන ඇත්තටම ඔබතුමා කරපු ප්‍රකාශය ශ්‍රමණ වේශධාරීන්ගෙන් කතුන්ට සිදුවන හිංසා ගැන සොයන විශේෂ ඒකකයක්. අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වගේ ප්‍රකාශ ජාතික පුවත්පත්වලට කිව්වහම නිල මට්ටමින් පිළිගන්නවා මේ රටේ හාමුදුරුවරු කාන්තාවන්ට හිරියර කරනවා කියන. මේකද අපිට උදා කරපු තත්ත්වේ. ඇමතිවරයෙක් ඉන්නවා මෙලෝ රහකට නැති. ඉතින් බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා කියන්නේ වැඩ බැරිට ආසල් ඉන්න තැනක්ද? මේක මහලු බඩමක්ද? ඉතින් මෙහෙම ඇමතිවරයෙක්ගෙන් නම් මේ ශාසනය රකින්නේ ඒක වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේ තමන් අදාළ පුවත්පතට එවැනි ප්‍රකාශයක් නොකළ බවයි. චීවරධාරීන් කියලා ඒ වැරදි විදිහට ඉන්න අය වැරදි කරපුවාම පත්‍රය දානවා චීවරධාරීන් කියලා. ඒතකොට මං කියවා මේ වචනේ පාවිච්චි කරන්න එපා. ඒකෙන් මුළු ශාසනයම තම එල්ල වෙනවා යෝජනාව. ඒ නිසා මාධ්‍යයේ ප්‍රකාශ කරනකොට ශ්‍රමණ වේශධාරී කියන වචනේවත් පාවිච්චි කරන හොඳයි කියලා මම යෝජනා